හරි දැන් මේක ඔබ අවකාශයක් මෙවනවනේ අවකාශය ඇත්තද? දැන් මමද උස මේ මම ඉඳන් ඉන්න පුටුවද උස? ආ? මමද උස මේ ඉඳන් ඉන්න පුටුවද උස? දැන් ටිකක් ඔබට සැකයක් ආවා. ඒ සැකේ තමයි එන්න ඕනේ. අර මහත්තයා කියන හාමුදුරුවෝ කියලා. එතකොට ඔබ මගේ උස පනවන්නේ තව එකකට සාපේක්ෂව නේද? හැම වෙලාවෙම ඔට උස පනවන්නේ තව යමකට සාපේක්ෂව නේද? එතකොට නිර්පේක්ෂව මගේ උස මොකද්ද? නිර්පේක්ෂ උසක් පවතිනවද? තව එකක් හරි මත පිහිටලාමයි අපිට උසක් පනව ගන්න වෙන්නේ. તો නිර්පේක්ෂ උස පවතිනවද? දිග, පළල මේ තුනම නිර්පේක්ෂව පවතින්නේ නැහැ. මේ ඔක්කොම මේ සිත බවල දෙන තව මේ මායාවේ එක කොටසක්. මේ මායාව හරහා ඉසත් දිගක් පළලක් පනවලා මහා විශ්වයක්ම වල පෙන්නනවා. ඇත්තටම උස දිග පළල කියන්නේ මොනවාද? උස කියන්නේ මොනවාද? හැඟීමක්. දිග හැඟීමක්. පළල හැඟීමක්. විශ්වය කියන්නේ. දැන් විශ්වය ගැන ඔබ කිය චක්‍රාවාට තියෙන අරව තියෙන මෙව්ව තියෙන ඔය මොනවා තිබ්බත් වැඩක් නැහැ. විශ්වය කියන්නේ මොකද්ද? හැඟීමක්. ඕක තමයි රෝහිතස්සට කිව්ව ගැඹුර. ලංකාව කියන්නේ මොකද්ද? හැඟීමක්. ඔය හැඟීමෙන් පිට දෙයක් තියෙනවද මොකක් හරි? දෙක කියන්නේ මොකද්ද? හැඟීමක්. ලක්ෂය කියන්නේ හැඟීමක්. එච්චරයි. මුකුත් නෑ වෙන. හැබැයි මේ පහළ වෙන හැඟීම ඇත්තක් කරගත්තොත් මොකද්ද වෙන්නේ? අන්න මහා විශ්වයක් මේ වෙනවා. ඊළඟට මේ විශ්වය ඇතුලේ ඉන්න පුද්ගලයා මේ වෙනවා. මේ හැඟීම් දෙකක් කවදාවත් දෙකක් එකපාර තියෙන්න පුළුවන්ද? එතකොට ඔබ කියන්නේ මම කියන්නේත් කවුද? හැඟීමක්. බැංක account එකේ තියෙන සල්ලි හැඟීමක්. තව සිතුවිල්ලක් හැඟීමක්. එච්චරයි. එතකොට එක හැඟීමක් තියෙන්න පුළුවන්ද? හැඟීම් දෙකක් එකපාර තියෙන්න පුළුවන්ද? බෑනේ. දැන් ඔබ මන් දිහා බලනවා. එතකොට එක හැඟීමක්. ඊට පස්සේ මං කියන මේ ෆෑන් එක දිහා බලන්න කියලා. එතකොට මන් දිහා බලනකොට හිටපු ඔබ මේ ෆෑන් එක දිහා බලලා ඉන්නවද? එතකොට මේ හැඟීම දෙකක් කවදාවත් එකිනෙකට හම්බෙනවද? හැඟීම් දෙකක් එකිනෙකට හම්බෙන්නේ නැත්නම් කවදා මට මාව හම්බෙනවද? එතකොට අපි මේ පුද්ගලය බාහිර පුද්ගලය කියලා දකින්නේ මොකද්ද? මේ හැඟීමමයි. එතකොට අපිට කවදා බාහිර පුද්ගලෙක් හම්බෙලා තියෙනවද? බාහිර පුද්ගලෙක් හම්බෙලා තියෙනවද කවදා? හොඳට බලන්න මේවා ගැඹුරින් හිතලා. නැත්තම් මේ රැවටිල්ල පුරාවටම මහා දුක හටගන්නේ ගැරෙන්න වෙන මොකක්වත් වෙන්නේ නැහැ. පැහැදිලිද? තව අල්ලලා දෙන්නද? කාලය කියන්නේ මොකක්ද? දැන් ඔබ මහා විශ්වාස කරන කාලේ මොකද්ද? දැන් ඔක්කොම පොඩ්ඩක් මේ වෙලා ඉන්න හොඳයි. දැන් උත්තර දෙන්න බයයි. ඇයි බය දැන් බලනවා. දැන් ඕක තමයි වෙන්න ඕනේ. මේ අනිත් පැත්ත හැරිලා බලන්න ඕනේ කාලය. මොකද කාලය? දැන් දෙකකින් අල්ලලා දෙන්නම්කෝ. ඔබව දානවා කාමරයකට.
මේක ඉර එළියවත් හඳ එළියවත් ඇටෙන්නේ නැහැ. ලයිට් එකක් දාලා තියෙනවා. පැය 24ෙම. වෙන බාහිර කිසිම සම්බන්ධයක් නැහැ. ඔරලෝසු නැහැ, ටෙලිෆෝන් නැහැ, මොකක්වත් නැහැ. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? තප්පර, පැය, විනාඩි, පැය, අවුරුදු ඔක්කොම මොකද වෙලා යන්නේ? පවතිනවා තවදුරට. ඒතකොට කාලය කියන්නේ මොකද්ද? තවත් හැඟීම. එච්චර. තව ඔක තෝරලා දෙන්න. මීට අවුරුද්දකට කලින් වෙච්ච සිදුවීමක් මතක් කරගන්න. මතක් වුණාද? දැන් මේ වෙලාවේ ගොඩනැගිච්ච මතකයයි අර සිදුවීමයි එකක්ද දෙකක්ද? හැබැයි දැන් දෙකක් කියලා ඔබ දැන් කියනවා. හැබැයි මම ওই ප්‍රශ්නේ අහුවේ නැත්තම් ඔක දෙකක් විදිහට දැනෙන්නේ එකක් විදිහටද? එකක් විදිහටනේ දැනෙන්නේ. එතකොට ඔබට දැනෙන්නේ මොකද්ද? එක දිගටම අවුරුද්දක් තිස්සේ හිටපු බවක් දැනෙනව නේද? ගිය අවුරුද්දේ ඉඳන් එක දිගට පැවතිච්ච බවක් දැනෙනව නේද? පැවතිච්ච ලෝකයක් හම්බෙනව නේද? හැබැයි අර ගිය අවුරුද්දේ වෙච්ච සිදුවීම ඉතුරු නැතුව නිරුද්ධයි. මේ වෙලාවේ කොට නැගිච්ච මතකේ ඒකට සම්බන්ධයක් නැහැ. මං තව අවුරුද්දකට විතර ඇවිල්ලා අහනවා මං එදාට ධර්මදේශනාවේදී අර කලින් අවුරුද්ද එකක් මතක් කරගන්න. ඒක දැන් ආපහු මතක් කරගන්න කියලා. ආපහු මතක් කරගන්න කිව්වොත් දැන් මතක් වෙන එකද මතක් වෙන්නේ? නෑ. එතකොට දැන් මේ වෙලාව ඔබට මැවෙන අනාගතේ ඇත්තක්ද? නෑ නේද? අතීතේ ඇත්තක්ද? අනාගතේ ඇත්තක්ද අතීතේ ඇත්තක්ද? නෑනේ. දැන් මේ මොහොතේ මැවෙන අතීතයේද ඊළඟ මොහොතේ මැවෙන්නේ? නෑනේ. එතකොට මේ අතීතය ඇත්තක්ද? අනාගතය ඇත්තක්ද? අතීතය අනාගතය ඇත්තක් නෙමෙයි නං. අතීතයේ සිට එක දිගට පැවතගෙන ඇවිල්ලා අනාගතයට යනවා කියලා මේ දැනෙන දැනීම ඇත්තක්ද? මේ දැනෙන දැනීම ඇත්තක්ද? දැන් මම ඔබට මේ අහන්නම් මෙන්න මේ තමයි තෝරගන්න ඕන. ඔබ මේ සසරක් ගැන කතා කරනවා. මොකද්ද මේ සසර? දැන් ඔබ ඉන්නේ කොයි මොහොතේද? අතීතේ ඉතුරු නැතුවම නිරුද්ධද නැද්ද? නිරුද්ධ. එතකොට ඔබට අතීතේ දැනෙන්න පුළුවන්ද? බෑ. අනාගතේ ඇවිල්ලා නැහැ නේද? එතකොට අනාගතේ දැනෙන්න පුළුවන්ද? බෑ. හැබැයි ඔබට දැන් අර කිව් විදිහට පෙර අත්බැවලත් ඉපදිලා මේ අත්බැවෙත් ඉපදිලා ඉගෙනගෙන රස්සාවල් කරලා මහා දුකක් විඳලා ඕම ඇවිල්ලා ඔක්කොම මේ වෙලා දැන් මේ වර්තමාන මොහොතෙත් ඉඳලා ඊට පස්සේ දැන් මේකේ පස්සෙන් ධර්ම දේශනාවෙන් පස්සේ ගෙදර ගිහිල්ලා ඊළඟ අවුරුද්දේ ආරම්භ කරලා මෙහෙම කරලා ඕම ගිහිල්ලා ඊට පස්සේ කවදරේ බණ අහලා නිවන් දැකලා ඊට වඩා රහත් වෙලා ඊට පස්සේ ඕම වෙන මෙහෙම සසරක් මැවෙනව නේද? ඒ මැවෙන ඒ අතීත අනාගතයේ හරහා ඒ මැවෙන සසර තියෙන්නේ කොයි මොහොතේද? දැන් අතීතේ ඉතුරු නැතුණු නිරුද්ධන අතීත දැනෙන්න විදිහක් නැහැනේ. අනාගතේ ඇවිල්ලා නැත්නම් අනාගතේ දැනෙන්න විදිහක් නැහැනේ. එතකොට මේ මවලා දෙන අතීතයේ අනාගතයේ කොයි මොහොතේ තියෙන එකක්ද? මේ මොහොතේ තියෙන එක. එතකොට මේ මවලා දෙන අතීතය ඇත්තක්ද? අනාගතය ඇත්තක්ද? තේරුණාද මම මේ කියන එක? එතකොට ඒ අතීතයේ අනාගතයේ අයින් වෙච්ච මොහොතක වර්තමාන මොහොතක් තියෙනවද? වර්තමාන මොහොතක් පවතිනවද? නෑ නේද? තේරුණාද? ටිකක් ගැඹුරුයි කතාව. එතකොට මේ කාලය ඇත්තක්ද? දැන් අපි හිතමු දැන් අර අවුරුද්දකට කලින් හරි ගියා බෑ හරි කවදා හරි ඒකේ එක මොහොතක් ගන්න. එක මොහොතක් ගත්තට පස්සේ එතන මොහොතක් පැවතුනාද නැත්නම් අතීතයක් අනාගතයක් මවලා මොහොතක් වර්තමාන මොහොතක් පවතින බව දැනෙන්න සැලසුවද? එතනත් ඇත්තට වර්තමාන මොහොතක් තිබ්බද? එහෙම පනවන්න බෑ. එතකොට එතන ඉඳන් මෙතනට මොන හරි ආවා කියලා ගන්න පුළුවන්ද? ආවා කියලා ගන්නත් බෑ, ආවේ නැහැ කියලා ගන්නත් බෑ. එතකොට පෙර මම හිටියා කියලා ගන්න පුළුවන්ද? පෙර ලෝකේ පැවතුනා කියලා ගන්න පුළුවන්ද? දැන් මම ඉන්නවා කියලා ගන්න පුළුවන්ද?
දැන් ලෝකේ පවතිනවා කියලා ගන්න පුළුවන්ද? අනාගතේට මම යනවා කියලා ගන්න පුළුවන්ද? ඔබ ඉන්නේ කොයි වෙලාවේද? මේ මොහොතේ විතරයි. හරි. පැහැදිලි. තව උපමාවකින් ඔක විස්තර කරලා දෙන්න. මහත්ය වයස කීයද කියන්නේ? කම නැහැ නේ කිව්වට. කියන්නේ? 64යි. හරි. තම තමන්ගේ වයස දැන් මතක් කරගන්න. හරි. දැන් ඕකේ මෙහෙම අල්ලලා දෙන්න. දැන් වයස 60 පේනවද? කනට ඇහෙනවද? නායට දැනෙනවද? දිවට දැනෙනවද? කයට දැනෙනවද? මනේ තිබ්බද? ඒත් නැහැ. මනේ තිබුණෙත් නැහැ. එතකොට මේ 64 වයස 64 කියන එක සංකල්පයක්ද නැද්ද? එතකොට මේ මුල් ලෝකෙම හැදලා තියෙන සංකල්ප වලින්ද නැද්ද? එතකොට මං 64 කියනකොට වයස 64 කියන එකත් ඇවිල්ලා ඒ වයසේ ඉන්න මමත් කියන සංකල්පය හැදෙනවද නැද්ද? පැහැදිලි. හරි. දැන් අර මං කාලයට ආයි මං සම්බන්ධ කරන්න. දැන් තම තමන්ගේ වයස මතක් කරගන්න. දැන් මම මේ මහත්යට කියන හින්දා 64 කීයක දාලා කියනවා. හරි. හිතන්න සර්ව බලධාරී දෙවියන් වහන්සේ කියන මේ ඔක්කොම උපමා. හරිද? නැත්නම් ඔබ උපමා ඇත්ත කරගන්න එපා. මම මේ දේශනාව තුල කියන දේවල් තුල සත්‍ය නැහැ. සත්‍ය තියෙන්නේ මේ දේශනාවල කියන එකෙන් ඔබට තමයි සත්‍ය තියෙන්නේ. මොකද ඒක තෝරලා දෙන්න මම ලුණු රහ තෝරලා දෙන්න බෑ වගේ මේක තෝරලා දෙන්නත් බෑ. මේ උපමා ඔස්සේ ඔබ ඊටු ටික තෝරගන්න ඕනේ. හරි. සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා. ඒ සර්ව බලධාරී දෙවියන් වහන්සේ අවුරුදු 64ක මතකයක් එක්ක තප්පරයකට කලින් මහත්යව මවනවා. තමන් එහෙම දාගන්න. තමන්ගේ වයස දාලා ඒ මතකයත් එක්ක තප්පරයකට කලින් මවනවා. මහත්යට දැනෙන්නේ තප්පරයක් හිටියා කියලා අවුරුදු 64ක් හිටියා කියලා. තප්පරයකට කලින් මවන්නේ හැබැයි අවුරුදු 64ක මතකයක් එක්ක. තප්පරයක් හිටියා කියලා දැනෙන්නේ අවුරුදු 64ක් හිටියා කියලා. තප්පරයකට කලින් මවන්නේ හැබැයි අවුරුදු 64ක මතකයක් එක්ක. කොච්චර කල් හිටියා කියලා දැනෙන්නේ? අවුරුදු 64ක් හිටියා කියලා දැනෙන්නේ. තප්පරයක් හිටියා කියලා නෙමෙයි දැනෙන්නේ. තේරුණාද? දැන් ඒක නෙමෙයිද වෙලා තියෙන්නේ? කොයි වෙලාවේද හිටියේ? මේ මොහොතේ විතරයි හිටියේ. හැබැයි සමහර වෙලාවට සාර අසංඛ්‍ය කල්පලක්ෂයක මතකයක් එක සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් හිටිය බව මොකද්ද? දැනෙනවා. හැබැයි දැනෙන සම්පූර්ණ අතීතේම කොහෙද තියෙන්නේ? මේ මොහොතේ. අනාගතේ මේ මොහොතේ අනාගතේට පවතින බව. දැන් අර අතනදී අවුරුදු 64ක මතකයක් එක්ක තප්පරයකට කලින් මැව්වට පස්සේ එයාට දැනෙන්නේ නැහැ තප්පරයක් හිටියා කියලා. අවුරුදු 64ක් හිටියා කියලා දැනෙන්නේ. ඒ වගේ ඔබටත් මේ මැවෙන අතීතය මේ ෂණේවත් පවතින්නේ නැහැ. හැබැයි ඔබට දැනෙනවා මොකද්ද? මහා කාලයක් පැවතිච්ච බව. මහා කාලයක් හිටපු බවක් දැනෙනවා. මහා කාලයක් අනාගතයට යන බවක් දැනෙනවා. හැබැයි ඒ ඔක්කොම කොහෙද තියෙන්නේ? එතකොට මේ මොහොතක් පවතිනවද? එතකොට ඔබට සසර කියලා මේ ගොඩනැගෙන තුල ඇත්තක්ද බොරුවක්ද තියෙන්නේ?